හායි ෆයින්ඩ් ද වේ චැනලයට ආදරය කරන හැමෝටම සුබ දවසක්. හැමෝම සාර්ථක වෙන්න කැමතියි. ඒත් ඔයා දන්නවද ලෝකයේ ඉන්න අති සාර්ථකම මිනිසුන්ගේ දවස පටන් ගන්න විදිය ගොඩක්ම වෙනස් කියලා. ඔයා උදේට කරන පුරුද්ද තමා ඔයාගේ මුළු දවසම තීරණය කරන්නේ. හරියටම කිව්වොත් සාර්ථකත්වයේ යතුර තියන්නේ ඔයාගේ උදෑසන දිනචර්යාවේ. අද අපි කතා කරන්නේ බිලියන පතියන්ගේ ඉඳන් විශ්වවිද්‍යාලයේ টොප් වෙච්ච ළමයි දක්වා සාර්ථක මිනිස්සු උදේට අනිවාර්යෙන්ම කරන ඔයාටත් හෙට ඉඳන් කරන්න පුරුවන් සරල පුරුදු පහක් ගැන. මේ පුරුදු පහෙන් විශේෂයෙන්ම පස්වෙනි පුරුද්ද ඔයාගේ අධ්‍යාපනයට සහ ජීවිතයට ක්ෂණික ප්‍රතිඵලගෙන එන දෙයක්. ඒක හරියට මොළයට දෙන හොඳම උදෑසන ආහාරය වගේ. ඒ නිසා වීඩියෝව අවසන් වෙනකම්ම බලලා ඔයාගේ ජීවිතේ වෙනස් කරගන්න රහස දැනගන්න. පුරුදු අංක 1. ඊයේ හදපු to-do list එක බලලා දවස පටන් ගැනීම. සාර්ථක මිනිස්සු කවදාවත් උදේට ඇහැරිලා අද මොනවද කරන්නේ කියලා හිත කාලය නාස්ති කරන්නේ නැහැ. එයාලා පෙර දින රාත්‍රියේම ප්‍රමුඛතා 3ක් සහිත කෙටි වැඩ ලයිස්තුවක් හදාගෙන ඉවරයි. ඔයා කරන්න ඕනෙත් මේ දේම තමයි. විශේෂයෙන්ම O level, A level කරන ඔයා ඊයේ රෑම ඔයාගේ දවසේ වැදගත්ම වැඩ 3, ඒ කියන්නේ most important tasks MITs ලියා ගන්න ඕනේ. උදාහරණයක් විදියට ඒ වැඩ 3 ඔයාට මෙහෙම වෙන් කරන්න පුළුවන්. අංක 1 රසායන විද්‍යා පාඩම් 3ක් අවසන් කිරීම. අංක 2 විභාග ප්‍රශ්න පත්‍රයක් කිරීම. අංක 3 හෙට දවසේ තියෙන සෙමිනාර් එකට සූදානම් වීම වගේ දේවල්. මේ ලිස්ට් එක උදේට ඇහැරුණු ගමන්ම බලන්න ඕනේ. එතකොට ඔයාගේ මනසට ලැබෙන්නේ අද මම සාර්ථක වෙන්න යන්නේ මේ වැඩ 3ෙන් කියන ජයග්‍රාහී සංඥාවයි. පුරුදු අංක 2 උදේට අවම වශයෙන් වතුර වීදුරුවක් හෝ 2ක් පානය කිරීම. අපි දවසකට පැය 7-8ක් නිදාගෙන ඉන්නකොට අපේ ශරීරයේ තියෙන දියරමේ ස්වභාවය ටිකක් අඩු වෙන්න බලනවා. අපේ ශරීරයේ 70%ක් වතුර තියෙන නිසා ඉතුරු කොටස පුරව ගන්න සාර්ථක මිනිස්සු මෙන්න මේ දේ අත්දැක බලනවා. උදේට ඇහැරුණු ගමන්ම කෝපි හෝ තේ වෙනුවට කාමර උෂ්ණත්වයේ තියෙන වතුර වීදුරුවක් පානය කරන්න. පුළුවන් නම් වතුර වලට පොඩි දෙහි බිඳුවක් 2ක් හෝ ලුණු ස්වල්පයක් එකතු කරන්න. මේකෙන් වෙන්නේ ඔයාගේ මොළයේ ක්‍රියාකාරීත්වය ඉහළ යන එක. වතුර හරහා මොළයට යන ඔක්සිජන් ප්‍රමාණය වැඩි වෙනවා. ඒ කියන්නේ ඔයාට උදේට හොඳටම ફોකස් වෙලා වැඩ කරන්න පටන් ගන්න පුළුවන්කම ලැබෙනවා. පුරුදු අංක 3 පළමු පැය තුල ෆෝන් එක පරීක්ෂා නොකිරීම. ඇත්තම කිව්වොත් මේක සාර්ථකත්වයේ රහස් ආයුධයක්. අපි උදේට ෆෝන් එක අතට ගත්ත ගමන් වෙන්නේ අනිත් අයගේ ප්‍රශ්න, අනවශ්‍ය ආරංචි සහ නොටිෆිකේෂන් කියන වෙඩි පහරවල් වලින් අපේ මනස පිරීලා යන එකයි. මේක මනෝවිද්‍යාත්මකව ගොඩක් වැදගත්. උදෑසන පළමු පැය තීරණය කරන්නේ ඔයාගේ දවසේ අවධානය කාටද දෙන්නේ කියලා. ෆෝන් එක බැලුවොත් ඔයා ඔයාගේ අවධානය අනිත් අයට දෙනවා. සාර්ථක මිනිස්සු පළමු පැය තුල තමා වෙනුවෙන් තමයි අවධානය දෙන්නේ. ඔයාගේ එලාම් එක ඔයාගේ ඇඳෙන් ඈතට වෙන්න තියන්න. ඇහැරුණාට පස්සේ ෆෝන් එක අතට ගන්න එපා. ඒ වෙනුවට පළමු පැය පුරුදු අංක 1 2 3 4 සහ 5 සඳහා යොදවන්න. පුරුදු අංක 4 විනාඩි 10ක ශරීර ව්‍යායාමයක් හෝ ඇවිදීමක්. සාර්ථක මිනිස්සු අනිවාර්යයෙන්ම දන්නවා ශරීරය සහ මොළය කියන්නේ එකට වැඩ කරන යන්ත්‍රයක් බව. ශරීරය හොඳ නැත්නම් මොළය වැඩ කරන්නේත් නැහැ. ඔයාට ජිම් යන්න අවශ්‍යතාවයක් නැහැ. සරලවම පහසු පුටුවක හෝ යම් කිසි තැනක ඉඳ ගන්න. ඉඳගෙන විනාඩි 10ක් අත්පා දිග හරින්න. එහෙම කරලා පොඩි ව්‍යායාමයක් කරගන්න. නැත්නම් කාමරය වටේ හෝ මිදුල වටේ වට කිහිපයක් වේගයෙන් ඇවිදින්න. මෙතනදි වෙන්නේ ඔයාගේ මූඩ් එක වෙනස් කරන හෝමෝනේ ශරීරය තුල නිෂ්පාදනය වීමයි. ශරීරයට ඩෝපමීන් සහ එන්ඩෝෆින් ලැබෙනවා. ඒකෙන් ඔයාගේ මානසික සෞඛ්‍ය යහපත් වෙනවා වගේම මුළු දවසටම උද්‍යෝගයක් ලැබෙනවා. පුරුදු අංක 5 විනාඩි 15ක්වත් ඔබේ ශේස්ත්‍රය ගැන කියවීම. ලෝකේ සාර්ථකම මිනිසුන්ගේ පොදුම පුරුද්දක් තමයි කියවීම. එයාලා කියන්නේ ඔයා උදේට ඔයාගේ මනසට දාන අදහස තමා දවසේ අන්තිමට ප්‍රතිඵල විදියට එළියට එන්නේ කියලා. ඔයාගේ විභාගයට සූදානම් වෙනවා නම් අද දවසේ ඉගෙන ගන්න අවශ්‍යම අමාරුම පාඩම විනාඩි 15ක් කියවන්න. ඒක පොතක් වෙන්න පුළුවන්, ඔන්ලයින් ආටිකල් එකක් වෙන්න පුළුවන්, නැත්නම් ධනාත්මක සිතුවිලි සහිත පොතක් වගේ දෙයක් වෙන්නත් පුළුවන්. උදේට ඔයාගේ මොළයේ තියෙන ඊටාම සංසුන් තත්වයක. මේ වෙලාව කියවන දේවල්, අහන දේවල් මොළයට හොඳින් කාවදිනවා. මේ පුරුද්ද ඔයාට ලොකු දියුණුවක් අරගෙන දෙන්න ඉඩ තියෙනවා. හරි ළමයි, මතක තියාගන්න සාර්ථකත්වය කියන්නේ අහඹු දෙයක් නෙවෙයි. ඒක දිනපතා
උදේට හදාගන්න පුරුද්දක්. අපි මේ ඉගෙනගත්ත දේවල් සාරාංශ කරගත්තොත් පළවෙනි පුරුද්ද විදියට ඊයේ හදපු MIT ලිස්ට් එක බලන්න. දෙවැනියට වතුර වීදුරුවක් බොන්න. තුන්වෙනියට ෆෝන් එක පළමු පැය තුල අල්ලන්න එපා. හතරවෙනියට විනාඩි 10ක ව්‍යායාමයක් කරන්න. පස්වෙනියට විනාඩි 15ක් කියවන්න. මේ පුරුදු පහ හෙට උදේටම ඔයාගේ ජීවිතයට එකතු කරගන්න. අඩු ගානේ එක පුරුද්දක්වත් පටන් ගන්න බලන්න. ඔයාගේ ජීවිතේ කොහොමද වෙනස් වෙන්නේ කියලා පහලින් කමෙන්ට් එකකින් අපිට කියන්න අමතක කරන්න එපා. Find the way නාලිකාව subscribe කරලා නැත්නම් අනිවාර්යෙන්ම subscribe කරන්න. අපි ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝටම ජය.